මෙන්න මේ සුචිය හොඳට මතක තියාගන්න. යට ඉඳන් උඩට යනවා නම් ಗುಣ කරා, උඩ ඉඳන් යටට එනවා නම් බෙදුවා. මං ගාව තියෙනවා GB එකක්. මට දැන් හොයන්න ඕන මේ GB එක ඇතුලේ තියෙන බයිට් ප්‍රමාණය. මේක ලේසි ක්‍රමයක් තියෙනවා. ලේසි ක්‍රමය තමයි මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. දැන් මේ 1024 වනේ ඇත්තටම මේ ಗುಣ වෙන්නේ. ඉන්නේ බයිට් වල GB වෙනකන් ඇඟිලි කීයක් ගණනවද බලන්න. ගණන්න මාත් එක්ක කිලෝ බයිට්, මෙගා බයිට්, ගිගා බයිට්. ඇඟිලි කීයක් ගියාද? 3ක්. මේ ඒකක අතර පරිවර්තනය කරද්දී පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඔයා යට ඒකකයක ඉඳලා උඩ තියෙන ඒකකයකට යනවා නම්, යට ඉඳන් උඩට යෑමක් කරනවා නම්, ඔයා ඒ අතර වාරයේ තියෙන ඒකක වලින් ಗುಣ කරන්න මම කරලා පෙන්නන්නම්. දැන් අහන් ඉන්න. ඒ වගේම ඔයා උඩ ඉඳන් යටට ඒමක් කරනවා නම් ඒත් ඒ අතර වාරයේ තියෙන ඒකක වලින් බෙදන්න. මෙන්න මේ සුචිය හොඳට මතක තියාගන්න. යට ඉඳන් උඩට යනවා නම් ಗುಣ කරා, උඩ ඉඳන් යටට එනවා නම් බෙදුවා. හිතන්න මං ගාව තියෙනවා GB එකක්. මට දැන් හොයන්න ඕන මේ GB එක ඇතුලේ තියෙන බයිට් ප්‍රමාණය. මේක ඇතුලේ බයිට් කීයක් තියෙනවද? ඔයා කරන්න ඕන මේකයි. GB එක ඊතලයක් බයිට් කීයද? ඔයා කරන්න ඕන මේකයි. ඉන්න තැන බලන්න, යන්න ඕන තැන බලන්න, කරන්න අවශ්‍ය වැඩේ කරන්න. මොකද? ඉන්න තැන බලන්න, යන්න ඕන තැන බලන්න, කරන්න අවශ්‍ය වැඩේ කරන්න. ඉන්නේ කොහෙද? GB. මේ පැත්තෙන් බලන්න. GB කොතනද තියෙන්නේ? මෙන්න මෙතන. යන්න ඕනේ කොතනටද? GB ඉඳන් බයිට් වලට. ඒ කියන්නේ මෙන්න මෙතනට. GB ඉඳන් බයිට් වලට. මෙන්න මෙතනට. යට ඉඳන් උඩට යාමක් නේ. යට ඉඳන් උඩට යාමක් නම් මොකද්ද කිව්වේ? ಗುಣ කරන්න. යට ඉඳන් උඩට යාමක් නම් ಗುಣ කරන්න. ඔයා කරන්න ඕන මේකයි. මෙතන ඉඳන් මෙතනට බලාගෙන යද්දී අහුවෙන හැම ඒකකයකින්ම අර දීලා තියෙන අගය ಗುಣ කරා නම් හරි. එතකොට ඔයා මෙතන ඉඳන් මෙතනට යද්දී අහුවෙන ඒකක මොනවද? 1024යි 1024යි 1024. 8 අයිති නෑ. 8 අයිති නෑ. හොඳේ. මෙතනට වෙනකන් කිව්වම මේ සෙට් එක විතරයිනේ ළම. එහෙනම් මේ අහුවෙන හැම ඒකකයකින්ම මේ දීලා තියෙන අගය ಗುಣ කරා නම් හරි. එතකොට එක් වරක් 1024 වරක් 1024 වරක් 1024. ඔන්න දැන් උත්තරේ ලැබෙන්නේ ඔයාට බයිට් වලින්. තේරුණාද වැඩේ? දීලා තියෙන අගය අතර වාරයේ තියෙන ඒකක වලින් ಗುಣ කරා නම් හරි. හරි කැතයි නේද මේ අවුට්පුට් එක? අපිට පුළුවන් මේක ටික ලස්සන කරන්න. කොහොමද? දෙකේ බලයක් කරන්න පුළුවන්. මට කියන්නේ එක කියන්නේ දෙකේ කීවෙනි බලයද? දෙකේ බිඳුව වෙනි බලය. 1024 කියන්නේ 2 10, 1024 කියන්නේ 2 10, 1024 කියන්නේ 2 10. දැන් මේක තව සුළු කරන්න පුළුවන් මට. අපි දන්නවා පාද සමානයි නම් ಗುಣ වෙද්දී බල මොකද වෙන්නේ? එකතු වෙනවා. එකතු වෙනවා. එහෙනම් එකතු කරන්න. බිඳුවයි 10යි 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 කීයද? 30යි. එහෙනම් ලැබෙනවා 2 බල 30යි බයිට්. අන්න GB එකක් තුල බයිට් කොච්චරක් තියද? 2 බල 30ක බයිට් ප්‍රමාණයක් තියෙනවා. ඔන්න තව ගාණක් බලාගන්න. GB 4. අපි බලමු මේකේ තියෙන බයිට් ප්‍රමාණය කොච්චරද කියලා. ඉන්නේ කොහෙද? යන්න ඕනේ කොහෙටද බලන්න. ඉන්නේ කොහෙද? GB. යන්න ඕනේ කොහෙටද? බයිට්. යට ඉඳන් උඩට නම් ಗುಣ කරන්නනේ ඕනේ. එහෙනම් මේ අතර වාරයේ අහුවෙන කට්ටියගෙන් ಗುಣ කරන්න. කවුද? 1024 වරක් 1024 වරක් 1024. එහෙනම් 4 ಗುಣ කරන්න. මේ අහුවෙන ඒකකය තමයි ಗುಣ කරන්නේ. හොඳේ. අග 1024 වරක් 1024 වරක් 1024යි. එතකොට ලැබෙන උත්තරේ බයිට් වලින්. තේරුණාද? රයිට්. දැන් ළඟම ඒකකයට ගන්න. එකේ බලයක් කරලා ගන්න. එතකොට ලස්සනයි. 4 කියන්නේ දෙකේ දෙවෙනි බලය. 1024 කියන්නේ දෙකේ 10යි. 1024 කියන්නේ දෙකේ 10යි. 10යි බයි. එහෙනම් මේ ටික ඔක්කොම එක්කාසු කරාම ලැබෙනවා 2 බල 32යි බයි. මේක ලේසි ක්‍රමයක් තියෙනවා. ලේසි ක්‍රමය තමයි මෙන්න මෙහෙමයි කරන්න ඕනේ. දැන් මේ 1024 වනේද ඇත්තටම මේ ಗುಣ වෙන්නේ. 1024 වලින් මේ ಗುಣ වෙන්නේ. ඔයා හිතන්න එක 1024ක් කියන්නේ 2 බල 10ක් නේ. 1024ක් කියන්නේ 2 බල 10ක්. ඔයා හිතන්න ඔය 2 බල 10ක් කියන්නේ ඔයාගේ එක ඇඟිල්ලක් කියලා. ඔයාගේ එක ඇඟිල්ලක් කියලා හිතාගන්න. 2 බල 10යි 2 බල 10යි 2 බල 10යි. එක ඇඟිල්ලක් කියලා හිතාගෙන ඔයාට හිතින්ම කැල්කියුලේෂන් එක කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. දැන් ඔයාට හොයන්න ඕන GB එකක් ඇතුලේ තියෙන බයිට් ගානනේ. ඔයා මුලින්ම මේ එක ගන්න. අරගෙන ಗುಣ කරන්න 2 බල වගේ ඇඟිලි ගාන ගනින්. ඔන්න බලන්න. ඉන්නේ බයිට් වල යන්න ඕන GB වලට. ඇඟිලි කීයක් යනවද බලන්න GB වලට. ඉන්නේ බයිට් වල GB වෙනකන් ඇඟිලි කීයක් ගණනවද බලන්න. ගණින්න මාත් එක්ක. කිලෝ බයිට්, මෙගා බයිට්, ගිගා බයිට්. ඇඟිලි කීයක් ගියාද? 3ක්. මම කිව්වා එක ඇඟිල්ලක් කියන්නේ කීයේ සෙට් එකක්ද? 2 බල 10ක්. 2 බල 10 ඒවා 3ක් ගියා කියන්නේ 2 බල කීයක් සෙට් වෙනවද? 2 බල 30ක් සෙට් වෙනවා. අන්න එතකොට බයිට් ප්‍රමාණය ලැබෙනවා. එතකොට 2 බල 30යි කියන්නේ කීයද? එක කියන්නේ කොහොමත් කැපිලා යන ඕනේ ಗುಣ වෙද්දි. 2 බල 30යි බයිට්.
ඒ විදිහටම මේක හැදුවොත් ඔන්න බලා ගන්න. 4 වරක් 4ත් අපි දෙකේ බලයක් කරලා ලියමු. 2 බල 2යි. GB බයිට් කරන්නනේ තියෙන්නේ. බයිට් ඉඳන් GB වලට ඇඟිලි කීයක් යනවද බලන්න. කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට්. ඇඟිලි 3යි. ඇඟිලි 3ක් කියන්නේ 2 බල 30යි. 3යි නෙමෙයි 30යි. එක ඇඟිල්ලක් කියන්නේ 2 10 සෙට් එකක්. ඒතර 2 බල 30යි උත්තරේ ලැබෙන්නේ බයිට්. ඔන්න දැන් මේ දෙන්න ලං කරාම ලැබෙනවා 2 බල 32යි බයිට්. තේරුණාද? මොකද්ද මං කිව්වේ කරන්න ඕන වැඩේ? ඉන්නේ කොහෙද බලන්න, යන්න ඕනේ කොහෙද බලන්න, කරන්න අවශ්‍ය වැඩේ කරන්න. ඉන්නේ කොහෙද? බයිට්. යන්න ඕනේ මෙගාබයිට්. ඔන්න මම මේකේ මාක් කරන්න. ඉන්නේ බයිට්. යන්න ඕනේ මෙගාබයිට්. උඩ ඉඳන් යටටනේ. එහෙනම් මොකද්ද මං කිව්වේ කරන්න කියලා? උඩ ඉඳන් යටට යන්නනේ බෙදන්න. එහෙනම් මේ අතර වාරේ මෙතන ඉඳන් මෙතනට යද්දි අහුවෙන හැම ඒකකයකින්ම අන්න අරයව බෙදන්න ඕනේ. මේ තියෙන අගය බෙදන්න ඕනේ. එහෙනම් මං 2 බල 22 බෙදනවා. මේ අතර වාරේ අහුවෙන ඒකක කවුද? මෙතන ඉඳන් මෙතනට යද්දි 1024යි 1024. එහෙනම් මම මෙයාව බෙදනවා 1024 වරක් 1024න්. අන්න එතකොට මට ලැබෙනවා මෙගාබයිට් වලින් උත්තරේ. ලියා ගන්නකො. දී ඇති අගය යන්න ඕන තැන වෙනකන් තියෙන ඒකක වලින් බෙදුවා. දැන් මේ කැතයිනේ. තව සුළු කරමු. මේක දෙකේ බල විදියට තියෙන නිසා අපි මේ 1024ත් දෙකේ බලයක් කරමු. 2 බල 22යි 1024 කියන්නේ හිතින් ගන්න. 2 බල 10යි. මේකත් 2 බල 10යි. මේ දෙන්න එකතු වුණාම කීයක් ලැබෙනවද? 2 බල 20යි. දැන් තව සුළු කරන්න පුළුවන්. තව සුළු කරන්න පුළුවන්. කොහමද? 2 බල 22යි 2 බල 20යි. අපි දන්නවා මේ ධන බලය උඩට ගෙනාවම මොන බලයක් වෙනවද? ඉරෙන් උඩට ගෙනාවම ඍණ බලයක් වෙනවා. ඒතර අපිට පුළුවන් 2 බල 22කින් 2 බල 20ක් අඩු කරන්න. රයිට්? ඒක සරල ගණිතය හොඳේ. මේක ඔයා මගෙන් නෙමෙයි අහන්න ඕන. මේක අහන්න ඕන ඔයාට ගණන් ගන්නපු සර්ගෙන් හොඳේ. සාමාන්‍යයෙන් ඍණ බලයක් මේ ඍණ බලයක් නෙමෙයි. ඉර යට තියෙනවා නම් ඒක ඉර උඩට ගෙනාවම ඍණ බලයක් වෙනවා. ඉර උඩ කෙනෙක්ව පහළට ගෙනාවමත් ඍණ බලයක් වෙනවා. ඒක හැටි. ඔන්න තව සුළු කරාම ලැබෙනවා 2 බල 22කින් 20ක් අඩු කරා 2 බල 2යි මෙගාබයිට්. 2 බල 2යි කියන්නේ කීයද අගය? 4යි මෙගාබයිට්. තේරුණාද? මේක හදන්නත් ලේසි ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන්. අර විදිහටම ඇඟිලි ටිකෙන් වාට ගනින්න පුළුවන්. කරන්න ඕන මේකයි. ඔන්න බලාගන්න. මම මේ කැල්ල හදලා පෙන්නන්න. 2 බල 28යි බයිට් නේ තියෙන්නේ. වාට යන්න ඕන මෙගාබයිට් නේ. ඔයා බලන්න ඇඟිලි කීයක් යනවද කියලා. බයිට් ඉඳන් මෙගාබයිට් වලට ඇඟිලි කීයක් යනවද? එක ඇඟිල්ලක් කියන්නේ 2 10 සෙට් එකක්. කිලෝබයිට් මෙගාබයිට්. ඇඟිලි දෙකයිනේ. ඒ කියන්නේ 2 බල 20ක් යනවනේ. එහෙනම් මේ ගානෙන් 2 බල 20ක් අඩු කරා. මේකෙන් 2 බල 20ක් අඩු කරාම කීයද? 2 බල 2යි MB. දැන් මේක සුළු කරා 4යි MB. ඒ විදිහටම මේකත් හදමු. 2 බල 33යි බයිට් GB කරන්න ඕනේ. ඇඟිලි කීයක් යනවද බලන්න GB වලට බයිට් ඉදා. කිලෝබයිට් මෙගාබයිට් ගිගාබයිට් කීයක්ද? 30ක් යනවා. එහෙනම් මේකෙන් 30ක් අඩු කරා. 2 බල 2යි GB. 30ක් අඩු කරාට පස්සේ GB වලින් උත්තරේ එන්නේ ඉතිරි වෙනවා ඉතුරු 2. 2 බල 2යි GB. 2 බල 2යි GB කියන්නේ 4 GB.